Hello. Hi guys. ඉතින් හුඟ කාලයකට පස්සේ අපි ඉතින් අපේ second anniversary එකට තමයි මේ trip එක ආවේ. ඔයාලට මතක ඇතිද first anniversary එකට අපි ගියා දික්වැල resort එකටයි cinnamon bay බේරුවල hotel එකටයි. ඉතින් අපි මේ පාරත් තෝරගත්තේ සීගිරිය. සීගිරියට ගිහිල්ලා ඉතින් ආව දැන් වෙලාව හතරම 6 වගේ. ඉතින් hotel එකට එන ටික අපිට අතරම ගන්න බැරි වුණා. මොකද ටිකක් කල්වර වැඩි. ඉතින් අද නැවතුනේ hotel සීගිරි කියන hotel එකේ grounds group ළඟම තමයි. ඉතින් ඕලන්ට මේ තියෙන්නේ මේක චූටි නිකන් විලාස් rooms කියලා කිව්වට පොඩි විලා එකක් වගේ තමයි අතරම තියෙන්නේ. ළඟ ළඟ තමයි තියෙන්නේ. නමුත් මේ වෙන්නේ wall එකෙන් අතරම හොඳයි. මේ ඩීල් සපත්තු කරන්න ඕනේ. බෑග්ස් ටික ඔක්කොම ගෙනල්ලා තියලා ටීවී එක තියෙනවා. AC එක තියෙනවා. මේක තියෙනවා. එතකොට ක්ලෝසෙට් එක තියෙනවා. heair dryer එක දැක්කත් දන්නේ නැහැ ඔයගොල්ලෝ. හරි heair dryer එක තියෙනවා. safe එක තියෙනවා. shower එක තමයි තියෙන tub එක නෑ. shower එක ඔයගොල්ලෝගේ දීකල් එක තිබුණේ shower එක තමයි. Hi guys. ඉතින් towels ටික තියෙනවා. මේ වගේ තමයි. අතන හොඳයි. අපි දවස් දෙකක් අද රෑ ආවේ. ඊට රෑත් ඉඳලා Sunday තමයි යන්න හිතන් ඉන්නේ. දැන් 7:30. හරි මේ තියෙන room එකේ තියෙන කොහොමද වෙන්නන්න තව මෙතන තියෙන open එක. තව lock එකක් තියෙනවා වගේ. right. ඉතින් මේකට open වෙන්නේ ඔන්න garden එකට. මත අනිත් කට්ටිය rooms වල මොකද පේන්නේ නැහැ නේද? මම හෙට උදේට මේ එළිය side එක ඔයාලට පෙන්නන්න. ඉතින් අනිත් තියෙනවා. right ඉතින් යන්නේ. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ second anniversary එකේ පාර ගෙවෙන්නේ. මොකද ගොඩක් ටයිම් වලට ඉඳලා මොකද නිවාඩු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අද නිවාඩුවක් දැම්මා. හෙට යන්නේ නිවාඩු. සෙන්සර් ඉඳලා නිසා ඉතින් මේ පාර දවස් 3ක් තමයි අපිට හම් ගන්න පුළුවන් උනේ. ඉතින් බලමු හෙට හෙට හොටෙල් එක වටේ අපිට රවුමක් දාලා පුලේ පැත්තේ ගිහිල්ලා බලමු කොහොමද කියලා. පේන් දැක්ක විදිහට හොටෙල් එක හොඳයි. අද ග්‍රේස් චුට්ටක් අඩුයි. ඒත් බුෆේ තමයි යනවා කිව්වේ සම්පූර්ණයෙන්ම 7:30 to 9:30 යනකෝ ඩිනර් එක. බ්‍රේක්ෆාස්ට් එකත් ඒ ටයිම් එක තමයි 12 to 2:30 or 3 මට හරියට මතක නැහැ maybe 2:30 වගේ තමයි කිව්වේ. බලමු ෆුඩ් රිවිව් එකක් අපි දෙන්නම්. right එහෙනම් ඉතින් පොඩි චේන්ජ් එකක් දාගෙන දැන් යන්න තියෙන ඩිනර් එකට. ඉතින් ඕගොල්ලන්ට පේනවා වගේ අපි දැන් ඩිනර් වලට ගිහලා ආවේ. එතන පොඩ්ඩක් ලයිට්නින් ප්‍රශ්නයක් තිබුණාද පොඩ්ඩක් කළුවයි වගේ ඒකන්දා මම වීඩියෝ එකක් කරන්නේ ප්‍රශ්නයක් නැහැ. මම හෙට රැට ඔයගොල්ලන්ට ඩිනර් වීඩියෝ එකක් අරන් එන්නම්. කොහොමද ක්‍රවුඩ් එක ගොඩක් හිටියෙත් නැහැ. ඉතින් අපි ගිහලා එන අතරතුර ඒගොල්ලෝ මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් එකක් දාලා තියෙනවා. මේ ඇදට ඒ වගේම අපි ඇනිවර්සරි කේක් එකත් ඒගොල්ලෝ අපිට arrange කරලා තිබ්බ ලස්සනට. ඉතින් ඔයාලට පේනවා ඇති. ඔයාලට පේන දාගින් කියන්න. ඇනිවර්සරි කේක් එකත් දුන්නා. ඉතින් අපිට කාලා දැන් මේක ඉවල කන්න බැරි හින්දා අපි ඒක අරගෙන ආවා. හරි ඉතින් එහෙනම් හෙට උදේ breakfast වලදී හම්බෙමු. Okay.
Hello guys, good morning. ඉතින් ඔයගොල්ලෝ දැක්ක හොටෙල් එකේ view එක කොහොමද තියෙන්නේ කියලා මම තාම දවල්ට පෙන්නන්න එළිය පැත්තට හොයලා එතන pool එක තියෙනවා ඔයගොල්ලන්ට වෙන ඇති. අපි දැන් යන්නේ restaurant එක පැත්තට. ආයතන තියෙන restaurant එක. හරි අපි ගිහින් බලමු අද මොනවද breakfast එකට ගන්න තියෙන්නේ කියලා. right නෑ yeah. ini di corner ke sini udah kenal. aku variation dengan නැහැ අද තාම ටිකක් අඩුයි මම හිතන්නේ එන්සා වෙන්න ඕන තාක්ෂික් ෆෝන් එකක් තියෙනවා මන්ස් තියෙනවා තියෙනවා බලන්න හෙල්දි කෝන් එක. fish තියෙනවා, chicken තියෙනවා, carrot juice එකක් තියෙනවා, unsalted bread එකක් තියෙනවා, muffins තියෙනවා, eggless cake එකක් තියෙනවා. red rice තියෙනවා, boiled chickpeas තියෙනවා, boiled sweet potatoes. right. වැඩ ඉන්නේ right guys ඉතින් breakfast එක ගත්තා ගෙස්ලා හිටියේ 75ක් 80ක් අතර ගානක එහෙම ලොකු අවුලක් නැහැ breakfast එක හොඳට තිබ්බා කෑමත් හොඳයි රසයි ඇල්ලන්නේ ඉතින් ඔයාලට පේනවා pool එක නම් ලොකු pool එකක් නෙවෙයි මේ පැත්ත 9 meter මේ පැත්ත මේ side එක deep end එක වගේ මෙතන තව පොඩි චූටි pool එකක් තියෙනවා නෑ මේක deep නැහැ මම හිතන්නේ හැම පැත්තටම සමාන විදිහට හදලා තියෙන pool එකක් ඉතින් මේක වල බලන්න මේ තියෙන්නේ මේ තව rooms එකක් තියෙනවා මේ පැත්තේ අපේ room එක නම් තියෙන්නේ ඉස්සරහා වගේ මේ පැත්ත නම් ටිකක් ගැඹුරුයි වගේ 2.4 meter 2.4 meter ඉතින් මොන තියෙනවා ඔයගොල්ලෝ සිම් කරන්න යනවා නම් අන්න තියෙනවා ලිස්ට් එක දාලා මොනවද දැන් එන්න ඕනි කෑම බීම මොකුත් කියන්න බෑ ඊටම මොකුත් එන්ට්‍රස් දෙන්න බෑ ඒ ඔන්න තියෙනවා ආයුර්වේද විලායකුත් තියෙනවා right මේ තියෙන්නේ ඩිපෙන්ඩ් එකක් තියෙනවා 2.4 meter
ඒක අපේ ඉතින් ඕගොල්ලන්ට හොටෙල් එකේ ලස්සනම view එකක් තියෙන තැනක් තමයි අර හරියට යන්න ඕනේ මේක පේන්න නම් පැත්තට ගිහිල්ලා වෙන්නන්නම් මෙතන ලස්සනට පේනවා සීග්‍රී රොක් එක. මේ ආවෙක් ඉන්න. හරි ඉතින් මං කිව්වා වගේ ඔන්න දැක්කද සීග්‍රී රොක් එක. ගාන්ට පූල් එකේ ඉන්නකොට ලස්සනට පිටිපස්සට පේනවා. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලෝ ලින්ක් එක ගන්න ඕන නම් තියෙනවා. බාර් එක මෙතන තියෙන්නේ. මේ තියෙන ලොබි ඒරියා එක. කට්ටිය ඉන්නවා. ඇත්තට කට්ටිය ගොඩක් අඩුයි. වීකෙන්ඩ් එකක් නම් මම අද හවසට නම් කට්ටිය ඉඳන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන ඉඳන් සීග්‍රී කරා මේ අපේ දීල් බලනවා වගේ මේ ටෙලස්කෝප් එකෙන් බලන්න පුළුවන්. Good morning. Stop. Right guys, ඉතින් මේ තියෙන සීගිරි පහු කරන් එනකොට සීගිරි පහු කළා මීටර් 200ක් විතර යනකොට බලන්න තියෙනවා දකුණට පැත්තට හැරෙන්න. එතනින් හැරලා මීටර් 5ක් එන්න නැහැ. ආපහු තියෙන වම් පැත්තට හැරෙන්න. මේ වම් පැත්තට හැරලා එනකොට මෙන්න හොටෙල් එක තියෙනවා. සීගිරි විලේජ් එකට හොටෙල් එකට පස්සේ හොටෙල් සීගිරි තියෙනවා. ඉතින් එන්ට්‍රන්ස් එක තියෙන මේ වගේ ඒ වුණාට පේන තියෙන බෝඩ් එකක් තියෙනවා last scene time. last scene time එක තියෙන්නේ 23:10:19 3:10 am. හරිද මේ තියෙන හොටෙල් එක. අපි යන් අතට. ඉතින් එන්ට්‍රන්ස් එකේ නම් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ. වම් අත පැත්තේ තියෙනවා රිසෙප්ෂන් එක. සෝරි වම් අත පැත්තේ තියෙන කාර් පාක් එක. කාර් පාක් දෙවෙනි එක තමයි. එතන ඇතුලේ චුටියක් තියෙන වාහන 6ක් 7ක් විතර ගහන්න. මෙතන ලොකු කාර් පාක් එකක් තියෙනවා. ලොකු වට තියෙන ගොඩක් නෑ. සාමාන්‍ය වාහන කිහිපයක් නතර පුළුවන්. ඉතින් රිසෙප්ෂන් එකේ තියෙන දකුණු පැත්තේ ඔයගොල්ලන්ට ඩ්‍රයිව් ස්ලෝ කියන වම් පැත්තෙන් ගිහිල්ලා දකුණු පැත්තෙන් එන්න තියෙන්නේ වගේජස් ටික බාලා ඇස්ලා ගන්න හත්ති එක පික් කරගෙන රයිට් අර ඔයගොල්ලන්ට පේන්නේ අනිත් කාර් පාක් එක චූටි කාර් පාක් එකක් තියෙන තැන මම නැත්තේ එතන තමයි ආවේ. ඉතින් හොටෙල් එක හොඳයි. මෙහි දැන් ඔයගොල්ලෝ කලින් දකින්න ඇති ටුරිස්ට් කට්ටියක් ඒ චූටි අර මම නම් මතක ගන්න නැහැ ඒකේ පොඩි බයික් එක. ඒක 4 wheel drive බයික් එකක්. ඒගොල්ලෝ මේ විලේජ් එක ඇතුලේ එකන් යනවා. තව තියෙනවා බයිසිකල් රයිඩින් තියෙනවා මං හිතන්නේ. charge කරනවද නැද්ද කොහොමද නම් දන්නේ නැහැ. අර ගිය චූටි ජීප් පොඩි ජීප් මොඩල් එකේ නම් $20 වගේ තමයි charge කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් මේ තියෙනවා වාහන කීපයක් නවත්තන්න පුළුවන්. රයිට් මෙන්න මගේ එක්කෙනා කළු පාට එක.
ඉතින් හොටෙල් එන්ට්‍රන්ස් එක. යා. Good morning, sir. Good morning. Good morning, madam. ඉතින් අන්න ඉතින් සොගලන්ට ඊයේ පෙන්නන්න බැරුණා මේ සයිට් එක. මෙන්න මේ පොඩි බල්කනි එකක් තියෙනවා හැම රූම් එකකටම. අන්න අපේ ඩිල් පියන්න ගන්නේ පොඩි පොන්ච් එකකට අන්න යනවා.
කොච්චර කොච්චර guys, ඔයගොල්ලන්ට මේ පේනවා වගේ දින එක තමයි ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නේ. අද ටිකක් කට්ටිය ඉන්න නිසා උදේ තිබ්බේ හෙල්දි කෝණ එක අනිත් ශ්‍රී ලංකන් කෝණ එකක් තමයි තියෙන්නේ. ඕ ඉරක් වෙනවා ඔයගොල්ලන්ට. සුප්පේ මටත් එක මරයි. මේ එක හැන්දක් ගත්තා හැන්දෙන් මට භාගයක් උදාන්න.
මම කන්නේ එකක් කන රයිට් ගාස් ඉතින් ඔහොම තමයි අපේ දවස් දෙක 2 nights ගෙවුනේ. ඉතින් අපි කිව්වා ඔයගොල්ලන්ට ෆුඩ් රිවිව් එකක් ගේන්නම් කියලා. ඉතින් මට පළවෙනි දවසේ රෑ ඩිනර් එක රෙකෝඩ් කරන්න බැරි වුණා. එතන ලයිට්නින් ප්‍රශ්නයක් තිබ්බා. සෑහෙන කළුවර තිබුණා. ඉතින් මම ඔයගොල්ලන්ට ගෙනාවේ දෙවෙනි දවසේ මට බ්‍රෙක්ෆාස්ට් එක මම ඔයගොල්ලන්ට ගෙනාවා. දෙවෙනි දවසේ ලන්ච් එක ගෙනාවේ නෑ. දෙවෙනි දවසේ ඩිනර් එකත් ගෙනාවා. ආයි තුන්වෙනි දවසේ බ්‍රෙක්ෆස්ට් එකයි ලංච් එකයි දෙකම ගෙනාව. ඉතින් කෑම ගැන කියනවා නම් වේරියේෂන් ගොඩක් තියෙනවා. හොටෙල් එක ඇත්තටම හොඳයි. මොකද මෙතන ටුවරිස්ට්ලා එන ප්ලේස් එකක්. දැන් අපි දවස් දෙක හිටපු දවස් දෙකේම හොඳ ක්‍රවුඩ් එකක් හිටියා ටුවරිස්ට්ලා. ඒගොල්ලෝ බස් එකක් මාවා. එතනම ගොඩක් කන්ට්‍රීස් වලින් ටුවරිස්ට්ලා එනවා. ඉතින් ඒක හන්දා ඒගොල්ලන් කෑම ගැන ටිකක් හොඳට බලනවා. වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. දැන් එන ටුවරිස්ට්ලා උනත් එකම කන්ට්‍රි එකේ කට්ටිය නෙවෙයි. ඉතින් ඒක නිසා ගොඩක් කන්ට්‍රීස් වල කට්ටිය එන හන්දා එක වේරියේෂන්ස් එක ෆ්ලේවර්ස් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඩෙසර්ට් එකත් හොඳයි. සාමාන්‍ය අලුත් දේවල් දාලා තිබ්බා. ලයිව් කුකින් ස්ටේෂන් කීපයක් තිබ්බා. ඉතින් කෑම ගැන කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට දික්වැල්ලේ රිසෝට් එකේ මේගොල්ලන්ගේ බ්‍රවුන්ස් හොටෙල් ගෲප් එකේ තියෙන දික්වැල්ලේ හොටෙල් එකෙත් කෑම ප්‍රශ්නයක් උනේම නැහැ. කෑම හොඳට තිබුණා. හැබැයි දික්වැලට වඩා හොටෙල් සීගිරි එකේ කෑම වේරියේෂන්ස් වැඩි. කෑමත් හොඳයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ හොටෙල් එකක්. රූම්ස් හොඳයි, සර්විස් එක හොඳයි. හොටෙල් එක හොඳට ඇවිදලා කරලා ඉන්න පුළුවන්. හොඳ පූල් එකක් තියෙනවා, හොඳ view එකක් තියෙනවා. සීගිරිය රොක් එක ආයි පූල් එකේ ඉඳන්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මාර ලස්සනයි. හවසට එහෙම සෑහෙනම ලස්සනයි. ඉතින් හොඳ හොටෙල් එකක්. රේට්ස් උත් සාමාන්‍යයෙන් අපිට මේක ඇත්තටම 2022 ගිය ට්‍රිප් එකක්. ඒත් දැන් මේ අවුරුදු 2026 මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දාන්නේ දැන් මාර්තු 2026 මාර්තු මාසේ. ඉතින් මේ වෙද්දි BOC කාඩ් වලට හොඳ ඔෆර් එකක් ඇවිල්ලා තිනවා. 40% 35% ඩිස්කවුන්ට් එකක් යනවා. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඒකත් එක්ක අපි ගිය රේට්ස් වලට දැන් රේට්ස් වෙනස්. ඒ ඩිස්කවුන්ට් එක්ක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සයිට් වලට ලොක්කුඩාම කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මෙතන මේ අලියෙක්ගේ පිටේ ෆොරිනර්ස් දෙන්නෙක් නැගලා ඉන්නවා. ඉතින් ඒක වෙනම මේ පාර කට්ටියත් එක්ක කතා කරලා ඒ ටුවර් එක යන්න පුළුවන්. ඒගොල්ලෝ වතුරෙත් එක්කන් යනවා. රයිට්. ඉතින් අපි දැන් හොටෙල් එකෙන් මෙහෙම ලීව් වෙලා ඔහොම කණ්ඩලම වැවෙත් බන්ටක දිගේ ගිහිල්ලා රයිට් ගෙදර යනවා. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ළඟදිම දාන්න ඔයාලට තව වීඩියෝ එකක්. අපි නුවරඑළිය ගිය වීඩියෝ එකක්වත් තාම දාගන්න බැරි වුණා. ඉතින් එතන අරලිය රෙඩ් එක තියෙනවා. හොට් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ තියෙනවා නුවරඑළිය. රයිට්. ඉතින් ඒ වීඩියෝස් වලින් අපි හම්බෙමු.
right එතකන් හැමෝටම see you okay අපේ වීඩියෝස් බලලා නැති කට්ටිය ඉන්නවා නම් මුලින්ම නම් බලන්නේ subscribe කරලා bell icon එක click කරගන්න අපේ ගිය හැම වීඩියෝ එකකින්ම ඔයාලන්ට අපි ගේන්නේ ඇත්තටම truly අපිට දැනෙච්ච දේවල් තමයි අපි ඔයාලන්ට කියන්නේ ඉතින් අපි සාමාන්‍ය කපල් එකක් ඉතින් හලු ලක්ෂරිත් නෑ සාමාන්‍ය normal කපල් එකක් ඉතින් ඒක නිසා අපිට දැනෙන ඇත්තම දේවල් අපි ඔයාලන්ට කියනවා ඉතින් ඒ වයින් ඔයාලන්ට හිතා ගන්න පුළුවන් මේ හොටෙල් එක මොන වගේ තත්ත්වෙද තියෙන්නේ කියලා alright ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු okay see you